පැරිටි කෝඩ් and හැමින් කෝඩ් කියන්නේ මොනවද කියලා බලමු. පැරිටි කෝඩ් කියන්නේ block of data එකකට මොනවා හරි extra bit එකක් add කරන එක. මොකක් හරි block of data එකක් තියෙනවා නම් එයාට extra bit එකක් add කරනවා මෙන්න මේ. ඉතින් පැරිටි කෝඩ් බෙදෙනවා දෙකකට වර්ග even parity and odd parity කියලා. even parity කියන්නේ මෙන්න මේ code block එකේ add කරන extra bit එක 1 or 0 වෙනවා. මේකේ තියෙන මේ ones 1 2 3 4 5 කියන එක even වෙන ගන්න. දැන් මෙතන 1 2 3 4 5 නම් අපි තව එකක් add කරලා කියනවා මෙයා even parity කියලා. ඒතර odd parity එකේ goal එක වෙන්නේ මෙයා odd විදියට තියාගන්න. ඒතර මෙයාගේ already 1 2 3 5ක් තියෙනවා. මෙයා ඒතර ones ගන්න odd එහෙනම් මෙතන 0 එකක් add කරනවා. මේක තමයි even parity and odd parity කියලා කියන්නේ. even parity and odd parity. basically ඔක තමයි parity code එකේ කතාව. එතකොට හැමින් කෝඩ් එක බැලුවොත් හැමින් කෝඩ් එක බැලුවම හැමින් කෝඩ් කියන්නේ error detection and correction code එක. ඒතර මේක use කරන්න පුළුවන් error එකක් detect කරන්නයි error එකක් correct කරන්නයි. මේකෙන් correct කරන්න පුළුවන් errors ගන්න හැබැයි single bit error එකක්. single bit error එකක් විතරයි මේකෙන් correct කරන්න පුළුවන්. එතකොට මේකේ මෙන්න මේ error එක අපි detect කරන්නේ using parity code. parity code එකෙන් තමයි error එක detect කරන්නේ. parity code එක even parity නෙමෙයි නම් අපි කියනවා එයා wrong කියලා. even parity නම් correct. odd parity නම් එයා wrong. අපි ඉස්සරදී example එකකින් බලමු. එතකොට ඒ වගේම මේ හැමින් කෝඩ් එකේ parity bits වල location එක determine කරන්නේ 2 to the powers වලින්. 2 to the power r කියොත් r වලින් තමයි මේ parity bits වල location එක determine කරන්නේ. අපිට මේකේ පොඩි steps ටිකක් තියෙනවා. හැමින් කෝඩ් එකකින් error එකක් detect කරලා කොහොමද ඒක correct කරන්නේ කියන එකට පළවෙනි අපි parity bits ගන්න determine කරන්න ඕනේ. parity bits ගන්න determine කරන්නේ කොහොමද? මේක පොඩි සූත්‍රයක් 2 to the power greater than or equal r plus n plus 1. මෙතන n කියන්නේ number of data bits. number of data bits. ඒ කියන්නේ data bits 4ක් තියෙනවා නම් n සමානයි 4යි. එතකොට 2 to the power මේ සූත්‍රයට දැම්මම අපි පළවෙනියට guess කරන්න ඕනේ r මොකක්ද කියලා. r අපි ගමු 2 කියලා. r 2 උනොත් 2 to the power 2 4 2 plus 2 plus 1. එතකොට මෙයා wrong නේද? මෙයා වෙන්න බෑ. මෙයා වැරදි. ඊට පස්සේ බලනවා අපි r equal 3 කියන්නේ මෙයා 8 greater than or equal 2 plus 3 plus 1. එතකොට මෙයා correct. එතකොට අපි කියනවා මෙයාට parity bits තුනක් ඕනේ කියලා. P1 P2 P3 කියලා parity bits තුනක්. ඊට පස්සේ අපි හැමින් කෝඩ් එකක් බැලුවොත් P1 P2 P3 කියලා මෙන්න මේ parity bits එක දාන්න. එතකොට මේ පැත්තෙන් parity bits කොහෙටද locate වෙන්නේ කියන එක හොයාගන්න අපි 2 to the power වලින්. ඒ කියන්නේ 1 2 4 8 16 වලින් තමයි මේ පැත්තට කොහොමද parity bits එන්නේ කියලා හොයාගන්නේ. ඒක කරන්නේ එතකොට මේ 2 to the powers තියෙන position වලට අපි දානවා parity bits. මෙයා දැන් 1 2
3 4 5 6 7 නම් 1 කියන තැනට එනවා පැරිටි බිට් 1 එක. මේ 1 කියන තැනට ආයි 2 කියන තැනට එනවා දෙවෙනි පැරිටි බිට් එක. 4 කියන තැනට එනවා තුන්වෙනි පැරිටි බිට් එක. එතකොට අපි කන්සිඩර් කරේ 4 bits of data. ඒ bits 4 එතකොට. ඒ bits 4 මෙන්න මේ විදිහට ඉතුරු ටිකට දානවා. එතකොට මේ bits 4 තියෙන්නේ 0 1 1 0. එතකොට පැරිටි බිට්ස් වල ලොකේෂන් එක හැමින් කෝඩ් එක කොහොමද හොයන්නේ? ඒකත් අර විදිහමයි 2 to the power වලින් මෙයා 2 to the power 0 1 2 to the power 2 නම් මේ කියන්නේ 1යි 2යි 3යි 1 2 4. එතකොට මෙයා 1 වුණාම පටන් ගන්නෙ P1 ගෙන්. P1 ගෙන් තමයි පටන් ගන්නෙ. P1 තියෙන තැනට මෙයා 1 නිසා එක ක්‍රොස් එකක් මෙයාව මාක් කරනවා. ඊට පස්සේ මෙයාව ඉස්සරහට මාක් කරගෙන යන්නේ 1 by 1 වලින් 1 by 1 එකක් කර එකක් වලින් මෙයාව මාක් කරගෙන යනවා. ඊට පස්සේ මේ P2 ගේ ලොකේෂන් එක හොයන්නේ මෙයා 2යි මෙයා 2යි නම් 2 by 2 පටන් ගන්න P2 ගෙන් පටන් ගන්නවා P2 ගෙන් 2 by 2 දෙකක් කර දෙකක්. ඒතර මේ පැරිටි බිට් එක 4 පටන් ගන්න P3 ගෙන් 4 by 4 හතරක් දානවා හතරක් කරනවා. හතරක් කර හතරක් දාන තව ඉස්සරහට තිබ්බොත් හතරක් ස්කිප් කරා හතරක් මාක් කරා. හරි. එතකොට මේ විදිහට තමයි හැමින් කෝඩ් වර්ඩ් එක මාක් කරගන්නේ. එතකොට මෙන්න මේ D1 කියන රෝ එකට අපි මේ 0 නේ D1 D2 1 D3 1 D4 0. අපි මෙන්න මේ කෝඩ් වර්ඩ් එක හරිද වැරදිද කියලා හොයන්නේ මෙන්න මේ පැරිටි බිට්ස් වලින්. මෙයා මේක නම් දන්නේ නැහැ. මේ තුන් දෙනාව දන්නේ නැහැ. එතකොට හිතන්න P1 wrong නම් අපි මෙතනින් ගන්න මේ even dot ද කියලා පැරිටි බිට් එක හොයලා මෙයාලා wrong ඕ correct වෙන එක මත අපිට කියන්න පුළුවන් මොකද්ද මොන data එකද මේක වරදින්නේ කියලා. ඒතර P1 wrong නම් P1 is the problem. P1 wrong නම් P1 is the problem. P2 wrong නම් P2 is the problem. P1 and P2 දෙන්නම wrong නම් P1 and P2 දෙන්නම wrong නම් D1 is the problem. මොකද P1 P2 තියෙන්නේ D1 ගේ. ඒතර P3 wrong නම් P3 තමයි ප්‍රශ්නේ මෙතන. එතකොට P1 P2 P3 තුන් දෙනාම වැරදි නම් D2 is the problem. ඒ වගේ P2 P3 වැරදි නම් D3 P1 P3 වැරදි නම් D4. මේක එක්සැම්පල් එකක් බලුවම තවත් පැහැදිලි වෙයි. One one 0 1 1 0. එතකොට අපිට පුළුවන් මෙයාගේ පැරිටි බිට්ස් ටික හොයාගන්න 1 2 3 4 5 6 7 කියලා ගත්තොත් මෙයාගේ 2 to the power තමයි පැරිටි බිට්ස්. එතකොට මෙතන පැරිටි බිට්ස් 3ක් තියෙනවා. ඒක මාක් කරගන්න. එතකොට පැරිටි බිට්ස් 3යි P1 P2 P3. මේ පැත්තට පැරිටි බිට්ස් එන්නේ මෙන්න මේ 2 to the powers වලට P1 P2 3 මිස් කරා 4 වලින් P3. ඉතුරු ටික data bits D1 D2 D3 D4. ඊට පස්සේ මේ data bits ටික එන්ටර් කරගමු අපි. 1 1 1 0 1 1 0. හරි. ඊට පස්සේ parity bits වල location ටික හොයනවා. හොයන්නේ කොහමද? 2 to the power වලින් මෙයා 2 to the power 0 නම් 1 මෙයා 2 මෙයා 4 2 to the power 2 2 to the power 3. එතකොට 1 නම් 1 by 1 පටන් ගන්න P1 ගෙන්
1/1. පටන් 2 නම් පටන් ගන්න P2 වලින් 2/2 දෙකක් අන දෙකක් මිස් කරනවා. දෙකක් මාක් කරනවා දෙකක් මිස් කරනවා. පටන් ගන්න P3 වලින් 4/4. මේ තමයි එතකොට මේ data bits වල locations. ඊට පස්සේ මේ data bits ටික දානවා. දැන් P1 නම් 1, P2 1, D1 11, P3 0, D2 11, D3 11, 0 0 0. අපි දැන් බලනවා මෙන්න මේ parity bit එක even ද odd ද කියලා. even ද odd ද කියලා. එතකොට මේක correct වෙන්නේ even odd නම් මෙයා wrong. හරි. එතකොට මෙයාගේ ones තියෙනවා 1 2 3. එතකොට මෙයා odd නම් මෙයා වැරදි. එතකොට P1 is wrong. මෙයාගේ 1 2 3. එතකොට මෙයාත් odd. මෙයාත් වැරදි. P2 is wrong. මෙයාගේ 1 1 2. එතකොට මෙයා even. මෙයා හරි. එතකොට මෙයා කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙන්න මේ හැමින් කෝඩ් වර්ඩ් එකෙන් එනවා. මේ කෝඩ් වර්ඩ් එකෙන් P1 and P2 wrong. අපි ඉස්සෙල්ලා කතා කරා P1 and P2 දෙන්න wrong නම් D1 is the problem. D1 තමයි මෙතන ප්‍රශ්නේ. එතකොට මේ කෝඩ් වර්ඩ් එකේ D1 is the problem. එතකොට මෙන්න මේ D1 එකේ මෙන්න මේ 1 කියන bit එක තමයි මෙතන error එක. අපි දැන් error එක detect කරා. අපි error එක correct කරමු. D1 එකට assign කරමු 0 බලන්න. D1 0 වුණොත් මොකද වෙන්නේ? D1 0. D1 0 වුණොත් 1 2 මෙයා even වෙනවා. මෙයා හරියනද? 1 0 1 0 නේ. එතකොට මෙයාත් even එයාත් හරි. මෙයා කොහොමද even එයාත් හරි. ඔන්න එතකොට අපි මේ data block එකේ error එක correct කරා. එතකොට correct කරපු error එක corrected code එක තමයි D1 0. ඒ කියන්නේ 1 1 0 0 1 1 0 තමයි corrected code එක. 1 1 0 0 1 1 0. එතකොට මේ විදිහට තමයි හැමින් කෝඩ් එක යූස් කරලා data block එක error එකක් detect කරන්නේ සහ error එකක් correct කරන්නේ. මතක තියාගන්න මේක පුළුවන් single bit data වලට විතරයි. single data bit correction එකක් විතරයි මේකෙන් එන්නේ. අපි මේ හැමින් කෝඩ් එකටම කියනවා forward error correction එකක් කියලා. එතකොට මේ වගේ error code එකක් දුන්නාම අපිට පුළුවන් මෙන්න මේ විදිහට error එක detect කරලා and correct කරලා corrected block of data එක ලියා ගන්න.